1948 පෙබරවාරි මාසයේ එක්තරා දිනක මොරවක්කෝරළේ පනාකඩුව නැමැති ගම්මානයේ විසූ සූරවීර කරෝලි සප්පුහාමි නම් ගොවියා සුපුරුදු පරිදි බෝගහදින්නිය තම කුඹුරේ නියර සකස් කිරීම සඳහා රජයේ ඉඩමක පස් පිඩිලි කිහිපයක් කපා ගැනීමේදී තම උදැල්ල යම් ඝනවස්තුවක ගැටෙන බව වැටහුණත් එය ගලක් නොවන බව තේරුම්ගත් ඔහු එය තවදුරටත් සොයා බැලුවා. පුදුමයක්! ලෝහමය තහඩු කිහිපයක් එහි විය. එය නිධානයක් යැයි සිතූ අප්පුහාමි වහාම එම තහඩු තම නිවස වෙත ගෙන ගොස් සෝදා පරීක්ෂා කර බැලුවේ එය රත්තරන් යැයි සිතාය. නමුත් එය තබ ලෝහයෙන් සැකසීමක් බව දැනගත් ඔහුගේ බලාපොරොත්තු කඩ විය. ඔහු එම තබ තහඩු නිවසේ පසකට විසිකර දැමුවේය. මෙහි ගැටලුව නිර්මාණය වීම ආරම්භ වන්නේ මෙතැන් සිටයි. කරෝලි සප්පුහාමිගේ නිවසියන් නොසිතූ පරිදි රෝගාතුර විය. මේ සිදුවන්නේ මෙම තබතහඩුවල බලපෑමකින් විය හැකි බවට බිය වූ අප්පුහාමි මෙම සිද්ධිය මොළොක්ගමුවේ සරණපාල හිමියන් වෙත ගොස් පැවසීය. උන්වහන්සේ වැඩ විසුවේ බෙන්ගමුවේ චේතියා කන්දරාරාමයේ. ඉන්පසු තබ සන්නස් පත්‍රයන් විහාරයේ තාවකාලික තැබුවේය. අප්පුහාමිගේ ආරක්ෂාවටයි එසේ කළේ. කෙසේ හෝ මේ සිද්ධිය හා සන්නස ගැන කටකතා ඔස්සේ මිනිසුන් අතර ප්‍රචලිත වන විට මාතර පුරාවිද්‍යා ඉතිහාසය ගැන ග්‍රන්ථයක් කරමින් සිටි කබුරුවිටිය වනරතන හිමියන්ට මේ පිළිබඳ ආරංචි වී සරණපාල හිමි වෙත ගොස් සන්නස ඉල්ලා පරීක්ෂා කර බැලීය. ඒ වටිනාකම තේරුම්ගත් උන්වහන්සේ එම සන්නස තාවකාලිකව සරණපාල හිමියන්ගෙන් ඉල්ලාගත් අතර ඒ පිළිබඳ එවකට බදුල්ල කතරගම දේවාලයේ රාජකාරී කරමින් සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සරත් වත්තරට ලිපි මගින් දැනුම් දෙන අතර ඒ ලිපියෙහි සන්නසේ අච්චුවක් දමුණා. වනරත්න හිමියන් දක්වා තිබුණේ මෙම තඹ පොතෙහි පිටපත් කියවා හැකි ඉක්මනින් තමන් වහන්සේ වෙත ලබා දෙන ලෙසයි. උන්වහන්සේ ලිපියේ දක්වා ඇත්තේ පළවෙනි පරාක්‍රමබාහු රජුගේ දෙවනගල සෙලිපියේ ආරම්භයේ මෙන් මෙහි වාසගම දක්වා ඇති බවයි. මෙම ලිපිය හමු වී විගස තබ සන්නස් සච්චුවත් පරීක්ෂා කරන සරත් වත්තල මෙය කියවා පුදුමයට පත්ව සන්නසෙහි වැදගත්කම පෙළ සවිස්තර ලෙස විස්තරකට වනරතන හිමියන්ටද කියවූ පෙළ සහිත වාර්තාවක් පුරාවිද්‍යා අධිකාරියට ලියාපදින් තැපැල්ලෙන් යවන නමුත් පුරාවිද්‍යා අධිකාරියෙන් පිළිතුරක් නොවිය. වනරතන හිමිගේ ලිපියෙහි සරත් වත්තලට ලැබිලා තිබුණේ ඒ ලිපිය ලැබුණේ 1948 ජුනි 20. එතකොට වත්තල වනරතන හිමියන්ට යවූ ලිපිය ඒ සන්නස් සතු අයගෙන් ලබා ගන්නා ලෙසද මොහු පෙරලා උන්වහන්සේට ලිපියෙන් දැනුම් දෙන ලදී. කොහොම වුණත් පුරාවිද්‍යා අධිකාරියෙන් ලිපියට පිළිතුරක් නොවූ හේයින් වත්තල නැවත නැවතත් අධිකාරියට මේ බව දන්වා ලිපි යැව්වද ප්‍රතිචාරයක් නොවිය. 1949 මැයි මාසයේ 20 වෙනි දින පරණ විතාරණයන් ඒ කියන්නේ ඒ වෙනකොට පුරාවිද්‍යා අධිකාරීතුමා පුරාවිද්‍යා කොමසාරිස්ව කටයුතු කරපු පරණ විතාරණයන් අනුරාධපුරයට පැමිණි අතර එවකට සරත් වත්තල රාජකාරී කරමින් සිටියේ අනුරාධපුරේ. විශේෂයෙන්ම වත්තල මහතා පරණ විතාරණ පුරාවිද්‍යා අධිකාරිය හමු වූයේ වසරකට පමණ පසු. එතකොට වත්තල සමග පරණ විතාරණ කතා කරන විට වත්තල මේ තබසන්නස ගැන ඔහුට පැවසූ අතර වත්තල එය විජේබා රජුගේ එකක් බවත් Taman ඒ ගැන අධිකාරියට ලිපි මගින් දැන්වූ බවත් කියා සිටියත් පරණ විතාරණ පැවසුවේ තමක් පුදුම සහගතයක්. ඒ තමයි තමාට කිසිම ලිපියක් ලැබුණ නැති බවයි. කොහොම වුණත් පරණ විතාරණ නිශ්ශංක මල්ලට පෙර සන්නස් භාවිතා වීම ගැන සාක්ෂි නොවූ නිසා මේ සත්‍යයක් වේද යන සැකෙන් බැලුවා. ඒ නිසා මේ හේයින් මේ සන්නස පරීක්ෂා කර බැලීමට යාම ගැන වත්තල මහත්තයා පරණ විතාරණ සමග සාකච්ඡා කරත් පරණ විතාරණ කැමැති කර ගැනීමට එදින රාත්‍රී 7 වෙනකම් පමණ වත්තලට ඇවටිලි කරන්න සිද්ධ වෙනවා. කොහොමවත් පරණ විතාරණ පවසා ඇත්තේ මේ ප්‍රතිඵල රහිත දෙයක් වුවොත් එයට වැය වෙන මුදල වත්තලගෙන් අය කර ගැනීමට සිදුවන බවයි. එයට එකග වූ වත්තල ශිලාලිපි පිටපත් සම්පාදක එවකට තලාවේ ජයසුන්දර සමග දුම්රිය මාතරට ගොස් සපුගඩ පිරිවෙනේ ඒ වෙනකොට වැඩ හිටපු වනරතන හිමියන්ට හමු වෙලා එහිදී වනරතන හිමියන් තමා తాවකාලිකව ලබාගත් සන්නස් පත්‍ර 3 ඔවුන්ට පෙන්වුවා. මෙය
විජේබාහුගේ බව සැකහැර වත්තලට තේරුම් ගිය අතර ඒ පුරාවිද්‍යා අධිකාරියට ගෙන යන්න ඉල්ලීමක් වනරතන හිමියන්ගෙන් ඉල්ලුවද උන්වහන්සේ මේ පැවසුවේ බෙන්ගාලේ චේතිය කන්දරේ වැඩවසන මොළොක්ගමුවේ සරණපාල හිමියන්ගෙන් තාවකාලිකව උන්වහන්සේ මේ ඉල්ලාගත් බවත් ඒ ලබා ගන්නේ නම් උන්වහන්සේව හම්බෙලා එනම් සරණපාල හිමියන්ව හම්බෙලා වත්තලට එය දනුන් දී උන්වහන්සේගෙන් ඉල්ල ගන්න කියලා තමයි කබුරුවේ රණරතන හාමුදුරුවෝ මේ අවස්ථාවේදී පෙන්වා දෙන්නේ. කොහොම වුණත් සරණපාල හිමියන් හමුවීමට ගොස් වත්තල දීර්ඝ සාකච්ඡාවක් කර පුරාවිද්‍යා අධිකාරියට පෙන්වා ගෙන දෙන බවට පවසා සරණපාල හිමියන්ගෙන් ඒ ලබාගත් අතර පරණවිතාරණ මහතා එම තබසන්නස බැලීමට දැඩි ආශාවකින් සිටි අතර දේවේන්ද්‍ර උපකොමසාරිස්වරයා සමග රාජකාරී වාහනය වත්තල ගෙන්වා ගැනීමට ගෙදරට පවා යවා තිබිලා තියෙනවා. කෙසේ හෝ දෙපාර්තමේන්තු කාර්යාලයේදී ඒ ලබාගත් පරණ විතරණ එක උස්මටම එය කියවා මා සතුටට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මුල් අවස්ථාවේ ඉඳන් මේ ලිපි මගින් මේ ගැන දැනුම් දුන්නත් ඒ ලිපි ලැබුණ නැත්නම් මොකද කියලා පරීක්ෂා කරනකොට 1948 ජුනි 30 වෙනිදී ආපු අධිකාරිය ආපු ලියුමක් පරණ විතරණට හම්බ වෙනවා. එතකොට ඇත්තටම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පරණ විතරණ මේක දොස් පවරලා තියෙනවා. කොහොම වුණත් මේ වටිනා තබසන්නස ඉතා වටින එකක්. විශේෂයෙන්ම විජේබා නරපතියාගේ වංශ කතාවේ නැති කුඩා කල තොරතුරුත් එතුමන් විශේෂයෙන්ම කුඩා කාලේ විඳපු දුක් ගැහැට සහ තමන්ගේ පරපුරට බුදල්න විසින් කරන ලද අනුග්‍රහයන් සම්බන්ධ ඉතාමත් වැදගත් ලියවිල්ලක් සහ කළගුණ සැලකීමක් වශයෙන් බුදල්නාට දෙන වරප්‍රසාද අඩංගු සන්නසක් තමයි මේ තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම සිත්තනුබින් බුදල්නා සහ ඒ පරපුරට දුන් වරප්‍රසාද මේකේ අඩංගුයි. ඒකෙදී වරදක් කරා සමාව දීම සම්බන්ධව එතකොට දරුණු වරදක් කරා වුණත් තුන්වරක් සමාව දීම සම්බන්ධ ආදී ගොඩක් වරප්‍රසාද මේ තුල පවතිනවා. කොහොමනත් මේ දෙපාර්තමේන්තුවට ලබා ගැනීමේ අවශ්‍යතාවය සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේකේ ලිපියේ ගොඩක් වැදගත් මේ සන්නස ගොඩක් වැදගත් සන්නසක්. එතකොට මේ සන්නස දෙපාර්තමේන්තුවට ලබා ගැනීම අතිශය වැදගත් කාරණාවක්. ඒ නිසා ඒ ලබා ගැනීම සඳහා කටයුතු තීරණය කරන මෙහිදී කරෝලි සප්පුහාමි නේ මේක හොයලා දෙන්නේ. එතකොට ඔහුව කැමති කරගන්නවා තෑගි මුදලක් ඔහුට ලබා දීලා. නැත්තම් ඔහුට කුමක්ද ලබා දෙන්න ඕන කියන එක තීරණය කරගෙන ඔහුට මුදල් ලබා දීමක් සිද්ධ කරලා මේ ලබා ගන්න. මුදලින් අධිකාරිය විසින් තීරණය කරන්නේ රුපියල් 1250. මේ කතා කරන්නේ අපි 1948 වගේ කාල සීමාවක 48 49 ඇත්තටම පරණ විතාරණට මේක හම්බෙන්නේ අවුරුද්දක් ගියාට පස්සේ 48 මේක හම්බුණාට එතකොට මේ වගේ කාල සීමාවක 1250 කියන ඉතාමත් දැවැන්ත මුදලක්. කෙසේ වුණත් තීරණයොත් මේ පනාකඩුව තබසන්නස මුලින් හම්බෙච්ච අවස්ථාවේදී කරෝලි සප්පුහාමි ඒ රත්තරන්ද යන්න පරීක්ෂා කිරීමට චූටි කොටසක් හානි කළ තිබුණ නිසා රුපියල් 500 මුදලක් දෙපාර්තමේන්තුව විසින් තීරණය කරන යනුව එම මුදල 1950 මාර්තු මාසයේ 27 වෙනි දින කබරපිටියේදී අගමැතිතුමා අතින් එතුමන්ට එනම් කරෝලි සප්පුහාමිට ඒ මුදල ලබා දෙනවා. එතකොට මේක බැලීමට විශාල පිරිසක් රැස් වෙලා තියෙනවා. අවසානයේ 1949 පොසොන් පෝදා අනුරාධපුරයේ පැවතුණු උත්සවයකදී කියන්නේ අනුරාධපුරයේදී මෙම තබසන්නස ජනතාවට ප්‍රදර්ශනය කළා තියෙනවා.